ට්‍රාන්ස්ඒෂියන් ආයතනය ඔබ වෙත ගෙනෙන අන්සර් ගැලරි හයිපර් මාකට් විදේශ රැකියා ඇබැරිතු වෙනුවෙන් ඔබව තෝරා ගන්නා සම්මුඛ පරීක්ෂණය ඔන්න දැන් පැවැත්වීමට නියමිතයි. ඉතින් අපි ඉන්නේ තවම උදෑසන මේ පුල්මාන් ග්‍රෑන්ඩ් හෝටල් පරිසරයේ. ඉතින් මේ වෙද්දිත් බොහෝ පිරිසක් යනවා. ඉතින් අපි පහුගිය දින කිහිපය පුරාවටම ඔබට කිව්වා ඩුබායි සහ කටාර් යන රටවල අන්සර් ගැලරි හයිපර් මාකට් රැකියා ඇබැරිතු රැසක් විවිධ රැකියා රැසක් ඔබට විවෘත වෙලා තියෙන වගේ. ඉතින් අප කෙරෙහි තිබූ විශ්වාසයත් එක්ක මේ වෙද්දි ලොකු පිරිසක් මේ ස්ථානයට පැමිණෙන ඔබට තවත් සුළු මොහොතකින් දකින්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි කටාර් රාජ්‍යයේ විදේශීය නියෝජිතවරුන් තවත් සුළු මොහොතකින් මේ ස්ථානයට සම්ප්‍රාප්ත වීමට නියමිතයි. ඉතින් ඉන් අනතුරුව අප සූදානම් මේ දැවන්ත සම්මුඛ පරීක්ෂණය ආරම්භ කරන්න. ඉතින් 2026 වර්ෂය වෙනුවෙන් පළමු සම්මුඛ පරීක්ෂණය තමයි අද දවසේදී මේ විදිහට ආරම්භ වෙන්නේ. ඉතින් ඒ විතරක් නෙවෙයි මේ වසර පුරාවටම මේ වගේ තවත් සම්මුඛ පරීක්ෂණ රාශියක් ඔබ වෙනුවෙන් විවිධ රටවල විවිධ රැකියා ඇබැරිතු රාශියක් විවෘත වෙලා තියෙනවා. ඉතින් ඉදිරියේදී අපි සූදානම් ඒ පිළිබඳවත් ඔබව දැනුවත් කරන්න. එහෙමනම් අපි බලමු තවත් සුළු මොහොතකින් විදේශීය නියෝජිතයන් පැමිණීමෙන් අනතුරු අපි සූදානම් මේ සම්මුඛ පරීක්ෂණයේ වැඩ කටයුතු ආරම්භ කරන්න. රැඳිලා ඉන්න ට්‍රාන්ස්ඒෂියන් සමග. සංවිධානය කරන අන්සර් ගැලරි හයිපර් මාකට් විදේශ රැකියාවන් වෙනුවෙන් පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණයේ අද දවසේදී කටාර් රාජ්‍යයේ සිට පැමිණි අපගේ විදේශීය නියෝජිත මහත්වරුන් මේ මොහොතේදී පැමිණියා. ඉතින් ඒ පිළිගැනීම තමයි ඔබ දුටුවේ. ඉතින් තවත් සුළු මොහොතකින් අපි සූදානම් මේ අපේ විදේශීය නියෝජිතවරුන් සමග ආරම්භ කරන්න අපේ සම්මුඛ පරීක්ෂණය. පහුගිය දින කිහිපය පුරාම අපේ Facebook පිටුව හරහා අපි ඔබට හොඳ දැනුවත් කිරීමක් ලබා දුන්න මොන වගේ දේවල්ද මොන වගේ ඩොකියුමන්ට්ස්ද ඔබ එනකොට රැගෙන එන්න ඕනේ කියලා. ඉතින් අන්න ඒ දේවල් හරියාකාරව පරීක්ෂා කරමින් අපි පැමිණ ඉන්න සියලු දෙනාගේ ලියාපදිංචි කිරීමේ කාර්යය තමයි මේ ස්ථානයේදී දැන් සිදු වෙන්නේ. ඉතින් ඔබට දකින්න පුළුවන් මේ දේවල් හරියාකාරව කොයි ආකාරයකින් සිද්ධ වෙන්නේ කියලා. ඉතින් ඉන් අනතුරුව මේ පැමිණ ඉන්න සියලු දෙනාව අපි සූදානම් සම්මුඛ පරීක්ෂණය සඳහා යොමු කරන්න. අන්සර් ගැලරි හයිපර් මාකට් විදේශ රැකියා අවස්ථාවන් රැසක් පිළිබඳව අපි පහුගිය දින කිහිපය පුරාවටම ඔබව දැනුවත් කළා. ඉතින් ඔන්න මේ මොහොතේදී අන්න ඒ සියලුම රැකියා ඇබැරිතු වෙනුවෙන් සම්මුඛ පරීක්ෂණ තමයි පැවැත්වෙන්නේ. ඉතින් මේ ශාලාවේදී අද දවසේදී පැමිණි අපේ විදේශීය නියෝජිතයින් හමුවේ මේ සියලු දෙනා සූදානම් ඔවුන්ගේ සම්මුඛ පරීක්ෂණ වලට මුහුණ දෙන්න. ඉන් අනතුරු ප්‍රතිඵලය කොහොමද කියලාත් ඔවුන්ට මේ මොහොතේදීම දැක ගන්න හැකියාව තියෙනවා. ඉතින් අපි බලමු කොහොමද ඔවුන් සම්මුඛ පරීක්ෂණ වලට මුහුණ දෙන්නේ සහ එතනින් ඉදිරියේදී කුමක්ද සිදු වෙන්නේ කියලා. ඉතින් සම්මුඛ පරීක්ෂණ සිදු කිරීමෙන් අනතුරුව අපි බලමු ඔවුන්ගේ විදේශ රැකියාවක සිහිනය කොයි ආකාරයකට සැබෑ වේද කියලා ට්‍රාන්ස්ඒෂියන් ආයතනය සමග. රැකියාවක් වෙනුවෙන් විදේශගත වෙන්න බලාපොරොත්තුෙන් ඉන්න ඔබ, ඒ වගේම අපේ රටට විදේශ විනිමය රැගෙන එන්න බලාපොරොත්තුෙන් ඉන්න ඔබ වසර 15ක් පුරා බොහෝ සෙයින් විශ්වාස කරපු ආයතනයක් තමයි ට්‍රාන්ස්ඒෂියන් කියලා කියන්නේ. ඉතින් වසර 15ක් තුළ ඔබ තබපු ඒ විශ්වාසය යලි යලිත් තහවුරු කරමින් තමයි මේ ආකාරයට අද දවසේදී කටාර් සහ ඩුබායි රාජ්‍යයන් වෙනුවෙන් විදේශ රැකියාව වෙනුවෙන් මේ ආකාරයට සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන. ඉතින් බොහොම සතුටින් අපි කියන්න කැමතියි පසුගිය 2025 වර්ෂයේදී කටාර් රාජ්‍යයට වැඩිම පිරිසක් යවපු ආයතනය වෙන්නේ විදේශ රැකියා ආයතනය වෙන්නේ ට්‍රාන්ස්ඒෂියන් ආයතනය 700කට අධික පිරිසක්. ඉතින් මේ වසරේදී ඊටත් වඩා වැඩි පිරිසකට රැකියාවන් ලබා දීම තමයි අපේ අරමුණ.
හොඳයි ඉතින් ට්‍රාන්ස්ලේෂන් ආයතනයේ අන්සර් ගැලරි හයිපර් මාකට් වෙනුවෙන් පැවැත්වුණු සම්මුඛ පරීක්ෂණයේ මේ වෙද්දි බොහෝ දෙනෙක් සම්මුඛ පරීක්ෂණයට මුහුණ දීලා අවසන්. ඉතින් ගොඩක් දෙනෙක්ගේ රිසල්ට් එකක් මේ වෙද්දි ඇවිල්ලා තියෙනවා. අපි බලමු අපි කීප දෙනෙක්ව සම්බන්ධ කරගන්න සූදානම්. අපි බලමු ඒගොල්ලන්ට මොකද හිතෙන්නේ කියලා මේ වෙලාවේ. අස්නා ඉන්නවා මාත් එක්ක. අස්නා කොහේ ඉඳලාද ආවේ කියලා කියන්නකෝ බලන්න. ආවේ කැන්ඩි වල ඉඳලා. කැන්ඩි වල ඉඳලා උන ලොකු දුරක් ගෙවාගෙන ඇවිල්ලා තිනවා ට්‍රාන්ස්ලේෂන් ගැනම විශ්වාසය තියලා දැන් මොකද උනේ අද? ලොකු බයිකින් තමයි ආවේ මෙතනට මගේ ෆස්ට් ඇටෙම්ප්ට් එක මේක. ගොඩාක් සතුටුයි මම සිලෙක්ට් වුණා කියලා මම දැනගද්දි මම ආවේ සේල්ස් ලේඩි ඇප්ලයි කරන්න මට ලැබුණා ඒක. ගොඩක් සතුටුයි. ගොඩාක් සතුටුයි. මොකද ෆස්ට් ඇටෙම්ප්ට් එකේ හින්දා මම රට යන්න හිටපු කෙනෙක් නෙවෙයි. මේක මට යාළුවෙක් කියලා තමයි මම ඒකින් ආවේ මෙතනට. හරි. ඉතින් අපිටත් ගොඩක් සතුටුයි අත්‍තරම දැන් ඔන්න පළවෙනි පාරක තමයි සම්මුඛ පරීක්ෂණයකට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් කියන්නකෝ මොකද හිතෙන්නේ දැන් මේ ට්‍රාන්ස්ලේෂන් ආයතනයේ අපේ රටේ ඉන්න තරුණ තරුණියන්ට විදේශගත වෙන්න මේ ලබා දෙන අවස්ථාවන් ගැන මොකද හිතෙන්නේ? ගොඩාක් වටින chance එකක් තමයි මේක. මොකද මම එනකොටත් මම හිතන්නේ හිටියා ගොඩ සෙනගක් හිටියා. මම හිතුවේ ගොඩාක් පරක්කු වෙයි කියලා. ඒත් නැහැ හිතුවටත් වඩා ඉක්මනට ඉවර වුණා. මම ගෙදරටත් කියලා දෙක තුනවත් වෙයි ඉවර වෙන්න මේක කියලා 10 අමාරුවේදී මගේ ඉන්ටර්විව් එක ඉවරයි. ලොකු ඔපචුනිටි එකක් තමයි කට්ටියට මේක try කරනවා නම් අනිවාර්යෙන් try කරලා බලන්න අනිත් කට්ටියත් ඔයාලටත් හරියයි ඔයාලගේ කැරියර් එක අනිවාර්යෙන්ම. හොඳයි එහෙනම් ස්තුතියි අපි සුබපත්වනවා ඔයාගේ ඉදිරි අනාගතයට. Thank you. හොඳයි ඉතින් ඉන්ටර්විව් එකට ෆේස් කරපු තවත් කෙනෙක් අපිත් එක්ක එකතු වෙනවා මේ වෙලාවේ නිවන්ත කොහේ ඉඳලාද ආවේ? මම ආවේ වත්තලේ. වත්තලේ ඉඳලා හරි. නිවන්ත නම් ළඟ ඉඳලා ඇවිල්ලා තියෙන්නේ. දැන් මොකද උනේ ඉන්ටර්විව් එක? සක්සස්ද? ඇත්තටම සක්සස් ගොඩක් හොඳට මේ ඕගනයිස් කරලා තිබ්බා. ඔව්. වැඩි වෙලාවක් ඉඳන් හම්බුනේත් නෑ අපිට අක්කලා ඉක්මනට අපිට ඉන්ටර්විව් ගත්තා. ඔව්. දැන් අද සිලෙක්ට් වෙලාද? ඇත්තටම සිලෙක්ට් වෙලා ඉන්නේ. ඇත්තටම සතුටුයි. මොකද ජොබ් එක? ඔය IT සපෝට්. IT. හරි. ඉතින් දැන් කොච්චර කාලෙක ඉඳලා හිතේ තිබුණු බලාපොරොත්තුවක්ද මේ වගේ ජොබ් එකකට? ගානක ඉඳන් මට තිබ්බ ලොකු හීනයක්. ඇත්තටම මම ගොඩක් ඒජන්සිස් වල හෙව්වා මේ IT පැත්තෙන් ජොබ්. ඉතින් මේ ඒජන්සිය විතරයි මට මේ වගේ ලොකු ඔපචුනිටි එකක් දුන්නේ. ඉතින් මම ඇත්තටම සතුටුයි මේ ඒජන්සියේ ක්‍රියාපදයෙන්. ඔව්. දැන් ඉන්ටර්විව් එකේදී අහන දේවල් ගැන මොකද හිතුනේ? පොඩි බයක් එහෙම හිතුණාද යන්න ගන්න? පොඩි බයක් එහෙම තිබ්බා. නමුත් මේ ලොකුවට මේගොල්ලෝ ප්‍රෙෂර් කරේ නැහැ. ඔව්. මාත් කොහොම හරි මගේ දැනුමෙන් ඒගොල්ලෝ මට අදාළ ප්‍රශ්න ටික ඇහුවා. ඔව්. කොහොමද දැන් ට්‍රාන්ස්ලේෂන් ආයතනයේ ස්ටාෆ් එක කොහොමද ඒගොල්ලන්ගේ සේවයේ සුහදශීලීද කොහොමද? ඇත්තටම ලොකු සේවයක් ලබා දෙන්නේ. මම ආපු ගාම ඇත්තටම අපිව ඉක්මනට රෙජිස්ටර් කරලා මේ අපේ ඉන්ටර්විව් වලට යවුවා. ඉතින් ඇත්තටම සතුටුයි මේ ඒජන්සි. හරි. ගොඩක් ස්තුතියි නිවන්ත. එහෙනම් ඔයාටත් සුබ පැතුම් ඔයාගේ අනාගතය වෙනුවෙන්. Thank you. අන්සර් ගැලරි හයිපර් මාකට් වෙනුවෙන් පවත්වන රැකියා අබැර්තු වෙනුවෙන් පවත්වන ඉන්ටර්විව් එකේ ඉතින් අපි මේ ඉන්නේ දවල් කාලේ. හැබැයි තාම දවල් 12 වෙලත් නැහැ. නමුත් ඔන්න බොහෝ දෙනෙක්ගේ සම්මුඛ පරීක්ෂණ අවසන් වෙලා මේ වෙද්දී ඔවුන්ට ඉතාමත් ඉක්මනින් ඔවුන්ගේ රිසල්ට් එකත් ලැබිලා අවසන්. ඉතින් බොහෝ දෙනෙක් දැන් දන්නවා ඔවුන් සිලෙක්ට් වෙලාද නැද්ද කොහොමද ඔවුන්ට මේ කටාර රාජ්‍යයට යාමට රැකියාවකට යාමට අවස්ථාවක් ලැබිලා තියෙනවද කියලා. ඉතින් කලන්දර් මේ වෙලාවේ අපිත් එක්ක එකතු වෙනවා. මේ අපේ ඉන්ටර්විව් එකට ආපු තවත් කෙනෙක්. ඉතින් කලන්දර් මුලින්ම කියන්නකෝ දැන් මොකද වෙලා තියෙන්නේ ඉන්ටර්විව් එක? ඉන්ටර්විව් මේ එන්න කියලා කිව්වා අතුලට. මේ सेल्समैन මට ඇහුවා මම කිව්වා හොඳයි මම ලොලු හයිපර් මාකට් පිරියස් වෙල් කරා මේ විස්තර කිව්වා යාලට දැන් මම තේරුණාද අද ඔව් තේරුණා ටිකක් ඔව් ගොඩක් සතුටුයි තියෙනවා නේද හොඳයි ඔව් දැන් අපිට කියන්න කොහේ ඉඳන්ද ආවේ කියලා මම අම්පාර දිස්ත්‍රික් පොතුවිල් අම්පාර පොතුවිල් ඉඳලා ඒ කියන්නේ ගොඩක් ලොකු දුරක ඉඳලා ඇවිල්ලා තියෙන්නේ නේද අද ගොඩක් උදෙන් ආවද ගොඩක් හැබැයි මහන්සි අපිට ගියේ නෑ නේ උදෙන් ආවට ඔව් මහන්සි නෑ ඔව් ඉතින් කියන්නකෝ දැන් එච්චර දුර ඉඳලා ආවේ අනිවාර්යයෙන්ම ට්‍රාන්ස්ලේෂන් ආයතනය ගැන විශ්වාසයක් තියලානේ මොකද හිතෙන්නේ මේ ආයතනයේ මේ සංවිධානය ගැන හොඳයි රන්සිස් හොඳයි කියලා තමයි මම ආවේ දුර ඉඳලා ඔව් ලොකු විශ්වාසයක් තිබුණේ ඉන්න කලින් ඉඳන් නේද? හරි. දැන් ඔයා වගේ රට යන බලාපොරොත්තුෙන් ඉන්නට මොකද කියන්න තියෙන්නේ? ඔක්කොම මෙතන එන්න මෙයාලා විශ්වාස නිසා මම මෙතන ආවේ ඉතින් ජොරෙන්දලා ඔයාලට පුළුවන් නම් ඔයාලට එන්න මෙතන කියලා තමයි මම කියන්න තියෙන්නේ. හරි. එහෙනම් ඔයාටත් wish all the best. එහෙනම් අපි දැන් කටාරවලදී හම්බෙන්න තමයි තියෙන්නේ. Okay. Thank you. My name is Aski. நான் வந்து அக்கரப்பத்தில் வரேன் சேல்ஸ்மேன் இன்டர்வியூ வந்து அட்டென்ட் பண்ணது செலக்ட் ஆயாச்சு அண்ட் நான் வந்து நல்ல குட் ஆப்பர்ச்சுனிட்டியோட தேடிட்டு இருந்தேன் ட்ரான்ஸ்ஏசியா மூலம் ஒரு நல்ல ஆப்பர்ச்சுனிட்டியோட கிடச்சிது தேங்க்யூ ஸோ மச் Hi everyone, my name is Nipun. I'm from Madale. Today I came to the Ansar Gallery interview conducted by TransAsia. So finally I have passed. I am feeling very excited and happy.
So you all also apply and come through to get and see your luck. Hi, I am Najan. Today I am at TransAsia working interview. Today I am very happy because I have selected as a IT staff. If you also want, you can visit the TransAsia Facebook page for the vacancies. Thank you. ලංකාවේ විදේශ රැකියා ශේත්‍රය තුළ වසර 15ක කාලයක් ඔබට බොහොම විශ්වසනීය ගුණාත්මක සේවයක් බොහොම විශිෂ්ට සේවාවක් ලබා දුන් ආයතනයක් තමයි ට්‍රාන්ස් ඒෂියන් ආයතනය. ඉතින් මේ කාල වකවානුව පුරාවට ඔබ අප කෙරෙහි තබපු විශ්වාසය යලි යලි තහවුරු වුණ බව අපිට දකින්න ලැබුණා. මොකද අද දවසේදී මෙන්න මේ පැවති සම්මුඛ පරීක්ෂණය වෙනුවෙන් පැමිණි පිරිස දිහා දකිනකොට ඉතින් දැන් සවස් යාමේ වෙලා තියෙන්නේ. ඉතින් මේ වෙද්දී අද අපි පවත්වපු අන්සර් ගැලරි හයිපර් මාකට් ඉන්ටර්විව් එක අවසానයි. ඉතින් අති විශාල පිරිසක් අපේ තරුණ තරුණියන් පිරිසක් මේ ස්ථානයට අද දවසේදී ආව. ඔවුන්ගේ බලාපොරොත්තු බොහෝ දෙනෙක්ගේ සඵල වෙලා තමයි. ඔවුන් බොහොම සතුටින් තමයි මේ ස්ථානයෙන් පිටව ගියේ. ඉතින් රැකියා ඇබැට්ටු රසක් වෙනුවෙන් අද දවසේදී මේ සම්මුඛ පරීක්ෂණය පැවැත්වුණා. ඉතින් අපිත් බොහොම සතුටු වෙනවා ඔවුන්ගේ හීන අපට හැබෑ කරන්න හැකියාව ලැබුණ එක පිළිබඳව. ඉතින් ඉදිරියේදී අපි සූදානම් මේ වගේම තවත් සම්මුඛ පරීක්ෂණ ගණනාවක් මේ 2026 වර්ෂයේදී ඔබට ලබා දෙන්න. ඉතින් ට්‍රාන්ස් ඒෂියන් කියන තරු පහේ සම්මානනීය විදේශ රැකියා ආයතනය හරහා විශේෂයෙන්ම ඩුබායි, කටාර්, සෞදි අරාබි, ඒත් එක්කම කුවේට් රාජ්‍ය ඊටත් අමතරව මෝල්ඩිව්ස්, බල්ගේරියා, රොමේනියා මෙන්න මේ වගේ තවත් රාජ්‍යයන් ගණනාවක රැකියා ඇබෑර්තු රසක් ඔබට ඉදිරියේදී ගෙනීමට අපි සූදානම්. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා දිගින් දිගටම අපි ට්‍රාන්ස් ඒෂියන් Facebook පිටුව සමගින් එකතු වෙන්න කියලා. ඉතින් එවිට ඔබට ඉදිරියේදී අපි පවත්වන්න යන සම්මුඛ පරීක්ෂණ පිළිබඳව සහ ඉදිරි අපේ රැකියා ඇබෑර්තු පිළිබඳව දැන කියා ගන්න අවස්ථාව තියෙනවා. එහෙනම් ඔබෙත් විදේශ රැකියා සිහිනය සැබෑ කරගන්න ආරාධනා කරනවා දිගටම එකතු වෙලා ඉන්න. ට්‍රාන්ස් ඒෂියන් සමග